කතරගම දෙවියන් කියන්නේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් ප්‍රඥාවක් ඇති දිව්‍ය පුත්‍රයෙක්. කාලිමෑණියන්ගේ ආදරණීය පුත්‍රයෙක්. කතරගම දෙවියන් ගාව තියෙනවා ඔබ දැකලා ඇති වේලායුධය කියලා ආයුධයක්. ඒ වේලායුධයේ හැඩය ශුක්‍රාණුවකට සමාන කරලා. ශුක්‍රාණු ධාතුවකට සමාන කරලා. ඉතින් මේ වේලායුධය හැම පිළිමයකම ඔබ කතරගම දෙවියන්ව අදහන කෙනෙක් නම් ඒ පිළිබඳ අල්මක් දක්වන කෙනෙක් නම් දකින්නට ඇති. ලංකාවේ කිසිම කෙනෙක් මේ වෙනකම් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා නැහැ. කරන්න දන්නෙත් නැහැ. මේ පිළිබඳව මම සොයාගෙන යනකොට මට දැනුණ දේ සහ නොපෙනෙන ලෝකෙන් ආපු පණිවිඩත් සමග එන මිනිස්සෙක් උපදින්නට ප්‍රධාන හේතුව වෙන්නේ මොකක්ද? ලිංගික සංසන්දනයක්. මේ තුලින් තමයි මිනිස්යාගේ හට ගැනීම තියෙන්නේ. මේ තුලින් තමයි පැවැත්ම හටගන්නේ. ඒ නිසා මේ ලෝකයේ බලගතුම වෙපන් එක ආයුධයේ හැටියට ශුක්‍රාණුව උන්වහන්සේ දැනගත්තා. ඒ නිසා උන්වහන්සේත් දුක තේරුම් අරන් තිනවා. දුකට හේතුව තේරුම් අරන් තිනවා. මොකද්ද දුකට හේතුව? උප්පත්ති ලැබීම. ඒ ඉපදීම කියන කාරණාව තමයි ඒ වේලායුධයේ සංකේතය තියෙන්නේ. එහෙම නැතුව ඒක පහර දෙන්න පාවිච්චි කරපු වෙපන්නයක් එහෙම නෙවෙයි. එතන තියෙන්නේ ඉපදීම කියන කාරණාවයි. මේ ලෝකයේ උප්පත්තිය ශක්තිය කියන කාරණාවයි එතන තියෙන්නේ. Pamanatiwa